welcome back to my YouTube channel. මේ දැන් වෙලාව ඇති පාන්දර 4:00ට විතර අපි මේ දැන් ලෑස්ති වෙලා ඉන්නේ. ඔයගොල්ලෝ තම්මේලා දකින්න ඇතිනේ. අපි ලෑස්තිලා ඉන්නේ අනුරාධපුරේ යන්න. මේ ස්ටේෂන් එකට ගල්කිස්ස ස්ටේෂන් එකට යන්න තමයි අපි ලෑස්ති වෙලා ඉන්නේ. ගල්කිස්ස ස්ටේෂන් එකේ තමයි දැන් මේ අපි ඉන්නේ. 4:49ට තමයි ට්‍රේන් එක එන්නේ ගල්කිස්ස ස්ටේෂන් එකට. අපි යන්නේ කංකසන්තුරේ යන ට්‍රේන් එකේ. එක මෙතනට 4:49 වෙද්දි ඇවිල්ලා 5යි කාල වෙද්දි තමයි පිටත් වෙන්නේ. දැන් අපේ ට්‍රේන් එක ආව හරියටම වෙලාවට ගල්කිස්ස ස්ටේෂන් එකට. මේ ට්‍රේන් එක කංකසන්තුරේට වෙනකන් යනවා. සහ මේ ට්‍රේන් එකේ තියෙන ඔක්කොම ෆස්ට් ක්ලාස් විතරයි. ඕගොල්ලෝ කලින් වෙන් කරව ගන්න ඕන. මාසකට කලින්වත් වෙන් කර ගන්න ඕන මේ සීට්. නැත්තම් මොකද මේකේ නැති වෙනවා ලං වෙලා නම් බුක් කරගන්න ගියාම කරදරයි. අපි නම් ලොන් වීකෙන්ඩ් එක නෙමෙයි ගියේ. ඒක හින්දා අපි සති 3කට කලින් වගේ තමයි සීට් බුක් කරගත්තේ. ඔයාලා යනවා නම් අනිවාර්යයෙන්ම මාසෙකට කලින් බුක් කරගන්න. ලොන් වීකෙන්ඩ් එක නම් අනිවාර්යයෙන්ම මාසෙකට කලින් බුක් කරගන්න. නැත්නම් සීට්ස් නම් තියෙන්නේ නැහැ. ලොන් වීකෙන්ඩ් යනවා නම් මොකද ගොඩක් කට්ටිය යනවනේ. මේ වගේ දවස්වල ලොන් වීකෙන්ඩ් නොවන දවස්වල ගියත් ඔයගොල්ලෝ සති 3කට කලින්වත් බුක් කරගන්න බලන්න. නැත්නම් සීට් මේ බුක් කරගන්න හරි අමාරුයි. ඒ වෙලාවේ අපි ඉඳපු බොක්ස් එකේ හිටියේ අපි 3 දෙනයි. තව දෙන්නෙකුයි විතරයි. වැඩි කට්ටිය නැග්ගේ නෑ ගල්කිස්ස ස්ටේෂන් එකකින් ඒ වෙලාවේ. මෙන්න මෙහෙම තමයි අපි ඉඳපු හිටියේ තියෙන්නේ. මේකේ මෙතනින් අපිට එළියට ගියාම වොෂ්රූම් එකක් තියෙනවා. මේ ගමන යද්දී අපි ඔන්ලයින් නෙමෙයි ටිකට් බුක් කරේ. අපි ස්ටේෂන් එකට ගිහිල්ලාමයි ටිකට් බුක් කරේ. මවුන්ට්ලනි ස්ටේෂන් එකට ගිහිල්ලාමයි. මොකද ඔන්ලයින් බුක් කරාම අපිට ළඟ සීට්ස් හම්බ වෙන්නේ නැති ප්‍රශ්නයක් තියෙන හින්දා අපි ස්ටේෂන් එකට ගිහිල්ලාමයි ටිකට් බුක් කරගත්තේ. ෆොරන් පැසෙන්ජර්ස්ලටත් එහෙමයි. ඒගොල්ලන්ට ඒ අදාළ ආයතන වලින් ඒවට ටික කරගෙන ස්ටේෂන් එකට ගිහිල්ලා එයාලගේ ටිකට් එක බුක් කරගන්න පුළුවන්. එනගේ ටිකට් ප්‍රයිස් එක වෙන්නේ රුපියල් 2400 කොළඹ ෆෝර්ට් ඉඳන් අනුරාධපුර ස්ටේෂන් එකට වෙනකම්. Destination Kankasanthurai. Next stopping station Dahiwala. මවුන්ට්ලනි ස්ටේෂන් එකේ ඉඳන් කොළඹ ෆෝර්ට් එකෙන් තව ස්ටේෂන්ස් කීපයක මේ ට්‍රේන් එක නවත්තනවා. දෙහිවල, වැල්ලවත්ත, බම්බලපිටිය වගේ ස්ටේෂන්ස් වල නවත්තනවා. ඔයාලා ඒ ස්ටේෂන්ස් වලුත් නගින්න පුළුවන් මේ ට්‍රේන් එකට. අපි අද අපේ උදේ කෑම හදාගෙන ගියේ. සීනි සම්බල් පාන් සහ කට්ලට් හදාගෙන අපි ගියේ. එදා චුට්ටක් වහිනවා. මේ උදේ අපි ටිකක් හොඳටම වගේ මේ කොළඹට වැස්සා. අපි තු අනුරාධපුරයටත් වහිවිද දන්නේ නැහැ කියලා තමයි අපි යන්නේ. කුරුණෑගල හරියට වගේ ඉති පොඩ්ඩක් වැස්ස අඩු වුණා. අපි මේ එළියට චුට්ටක් ආවා එළිය පොඩ්ඩක් බල යන්න. කුරුණෑගල හරිය ඉඳන් චුට්ටක් අවුව පා යන්න ගත්තා. මේක තමයි අපේ පළවෙනි එක්ස්පීරියන්ස් එක ට්‍රේන් එකේ අනුරාධපුරේ යන එක. මීට කලින් අනුරාධපුරේ ගිහින් තුන් ට්‍රේන් එකෙන් ගිහින් තිබුණ නැහැ. ඇත්තටම මේ ට්‍රේන් එකේ යන එක නම් එහෙම ගමන් මහන්සියක් ඇත්තටම දැනුනේම නැහැ.
ට්‍රේන් එකේ යද්දී අර ගමන් මහන්සියකින් තොරව පරිසරයේ සුන්දරත්වය විඳගෙන ඔයාලට යන්න පුළුවන්. පොඩ්ඩක්වත් අර ගමන් මහන්සිය දැනෙන්නේ නැහැ. ඊට පස්සේ ට්‍රේන් එකට ආවා තේක. අපි තේකකුත් අරගෙන ආයෙත් කට්ටර් ටේකුත් කාලා අපේ ගමන ආයෙත් පටන් ගත්තා. අර ලස්සන මේ වගේ මේ ඔයාලට ලස්සන දර්ශන ටිකක් බලා ගන්නත් පුළුවන් ට්‍රේන් එකේ යද්දී කුරුණෑගල පහ වුණාම. හරිම ලස්සනයි. මේ පැත්තට එද්දි නම් මේ හොඳටම නිකන් අවුව පායලා තිබුණේ. අපිට පස්සේ පොඩි ස්නැක් එකකුත් ගත්තා. මේ ට්‍රේන් එක පොඩි ස්ටේෂන් කීපයක නවත්තනවා මේන්ටනන්ස් වැඩවලට. ඒක හින්දා මේ චුට්ටක් පරක්කුත් වෙනවා ට්‍රේන් එකේ යද්දී. නියමිත වෙලාවටම වඩා චුට්ටක් විනාඩි 10ක් 15ක් වෙනස් වෙන්න පුළුවන්. ඊට පස්සේ ඔන්න අපි දැන් ආවා අනුරාධපුරේ ස්ටේෂන් එකට. ට්‍රේන් එක 9:00 වෙද්දි තමයි හරිනම් ස්ටේෂන් එකට එන්න ඕන. ඒනට පොඩි ඩිලේස් මගදී වෙනවනේ. ඒවයි තව ට්‍රේන් එක නවත්තනනේ පොඩි මේන්ටනන්ස් වලට. ඒවත් එක්ක ට්‍රේන් එක අනුරාධපුරට එද්දි 10 වගේ වුණා මට මතක විදියට. මේ තමයි අනුරාධපුර ස්ටේෂන් එක. මේ යන්නේ දැන් අපි ආපු ට්‍රේන් එක. අපි ට්‍රේන් එක ගියාට පස්සේ පොඩි වෙලාවක් ස්ටේෂන් එකේ හිටියා. පික්මි එකක් දාගෙන ආහන එනකම්. මම මේ දැකපු ලස්සනම පිළිවෙලම පිරිසිදුම ස්ටේෂන් එක කිව්වොත් හරියි. ඇත්තටම හරිම පිළිවෙලයි හරිම පිරිසිදුයි මේ අනුරාධපුර ස්ටේෂන් එක. ඒ වගේට මට වීඩියෝ එකක් ගන්න බැරුණා. මේ ස්ටේෂන් එකේ තියෙන වොෂ්රූම් එක. ඇත්තට මේක මාරම ක්ලීන්. ඔයාලට වොෂ් එකක් උනත් දාගන්න පුළුවන්. ඇඳුම් චේන්ජ් කරගන්න පුළුවන්. ඊළඟට ඒකේ ලොක එකක් තිබුණා. අල්ල බඩු මොන හරි තනම් තියලා ලොක් කරලා අරගෙන යන්න පුළුවන් මං හිතන්නේ. ඒ වගේ හරිම ක්ලීන්. පොඩි ගාණක් එයාලා ගන්නවා. ඇත්තටම හොඳටම තිබුණා වොෂ්රූම් එකත්. ඊට පස්සේ වොෂ්රූම් උත් ගිහිල්ලා අපි දැන් මේ එළියට යන්නයි හදන්නේ. අපි පික්මි එකක් බුක් කරගත්තා. තව දෙයක් මෙහි ඔයාලට පික්මි දා ගන්න පුළුවන්. පික්මිත් පුළුවන් නෝමල් ට්‍රේවල් පාක් එකකුත් තියෙනවා ස්ටේෂන් එක ගාව. ඔයගොල්ලන්ට ලේසි හරිම ලේසි ස්ටේෂන් එක ගාව ඉඳන් යන්න එන්න ඒ ඔක්කොම පහසුකම් දැන් තියෙනවා. දැන් මේ අපි යන්නේ අපි නවතින තැනට. අපි මේ සැරේ අනුරාධපුරේ දවස් 2ක් ඉන්නවා. අපි තැනක් බුක් කරගත්තා. මේ අපි දැන් එතනට යන ගමන් අනුරාධපුර ටවුන් එක පහු කරගෙන මේ අපි නවතින යන තැනට කිට්ටුවම තියෙනවා වෙස්සගිරිය පුරාණ රක්ෂිතය. මේ පහුවෙන්නේ ඒක. එතනත් හරිම ලස්සනයි. මේ ඔයාලට ගියොත් බලන්න පුළුවන්. අපි එතනට නම් ගියේ නැහැ. ඒක පහු කරගෙන තමයි අපි අපේ නැවතලා ඉන්න තැනට යන්නේ. ඔයාලට පේන්නේ මොකද්ද කියලා මෙතන මේ අපි දැන් ඔය අපි නැවතලා ඉන්න හෝටල් එකට යන පාරේ මේ පේන්නේ ඈතින් තිසාවැව. අපි මේ සැරේ නවතින්න තෝරගත්තු හෝටල් එක තියෙන්නේ තිසාවැව ළඟමයි. මම ඔයාලට ඒක විස්තරත් කියන්නම්. හරිම ළඟයි තිසාවැවට. මේ අපි නැවතලා ඉන්න රිසෝට් එක. අපි මේ දැන් එතනට ගියා. චෙක් ඉන් වෙන්න තියෙන්නේ 2ට වගේ. අපි කලින් ගියපු හින්දා අපි පොඩ්ඩක් කලින් රූම් එක ඉල්ල ගන්න බැලුවා. අපි ට්‍රේන් එකේ අද්දි 10 වගේ වුණානේ. ඒක හින්දා අපි කලින් චුට්ටක් ගියපු හින්දා පොඩ්ඩක් එළියේ ඉන්න වෙනවා. ඒගොල්ලෝ රූම් එක හදලා දෙනකම් මේ තියෙන්නේ අපි නවතින තැන. හරිම ලස්සනයි. එතනත් අර අවුව රස්නේනේ අනුරාධපුරේ. ඒ රස්නේ නම් චුට්ටක් දැනෙන්නේ නැහැ. මේ ඒගොල්ලන්ගේ අර ගස් එහෙම වවලා හරිම සිසිලසයි. අපි නැවතුණු රිසෝට් එකේ නම තමයි සුදුනෙළුම හොලිඩේ රිසෝට්. තිසාවැව ළඟමයි තියෙන්නේ. මෙයාලගේ තව රිසෝට් එකක් මම හිතන්නේ අනුරාධපුරේ ටවුන් එක කිට්ටුවක් තියෙනවා. අපි අර මේ සැරේ නැවතුනේ මේ තිසාවැව ළඟම තියෙන මෙයාලගේ රිසෝට් එකේ.
අපි ලොකු රිසෝට් එකක නෙමේ නැවතුනේ. අපි බජට් ෆ්‍රෙන්ඩ්ලි රිසෝට් එකක නැවතුනේ. මොකද අපි ගොඩක් වෙලාවට රිසෝට් එකේ ඉන්නේ නැහැනේ. අපි ඇවිදින්න යන හින්දා මේ අපි හොටෙල් එකේ වැඩි කාලයක් ගත කරන්න නැති හින්දා අපි බජට් ෆ්‍රෙන්ඩ්ලි හොටෙල් එකක් තමයි තෝරගත්තේ. මේ තියෙන්නේ හොටෙල් එකේ එන්ට්‍රන්ස් එක. හරිම ලස්සනයි. ඒගොල්ලෝ ගාඩන් එක එහෙම ලස්සනට හදලා තියෙනවා. මේ හරිම ලස්සනයි. තිසාව ළඟ ඉන්නවා කියන්නේ කොහොමත් හරිම ෂෝක්නේ. එදා මං හිතන්නේ එදා වැඩි රස්නයක් නම් දැනුන්නේ නැහැ. ඒ දවසේ පළවෙනි දවසේ වැඩි රස්නයක් තිබුණේ නැහැ අනුරාධපුරේට. මෙතනින්ම මෙයාලගෙම මේ ලන්ච් එක ඩිනර් එක ටී එහෙම ගන්නත් පුළුවන්. මෙයාලගේ ස්ටාෆ් සර්විස් එක හොඳයි. හැබැයි සමහර පොඩි අඩුපාඩු ගන්න තිබුණා. මොකද මේ ටී එක එහෙම පොඩක් ගේන පාරක් වෙනවා. ඒ වගේ පොඩ්ඩක් තිබුණා. ඒකට බට් අපි හොටෙල් එකේ ගොඩක් වෙලා ඉන්නේ නැහැනේ. අපි එළියනේ ඉන්නේ. ඒකින්ද අපිට එහෙම ලොකු අවුලක් වුණ නැහැ. එයාලගේ ගාඩන් එකත් හරිම ලස්සනයි. අපි මේ රූම් එක රෙඩි වෙනකන් ගාඩන් එකට වෙලා හිටියා. හරිම ෂෝක්. ඉතින් ගාඩන් එකත් මේ ඔන්චිලාවකුත් තිබ්බා මෙයාලගේ. මේ ගාඩන් එකට වෙලා ඉන්න පුළුවන්. හරිම සිසිලස. අර රස්නයක් දැනෙන්නේ නැහැ මේගොල්ලෝ ගාඩන් එක හදලා තියෙන විදියට. ඊට පස්සේ අපිට චූටි වෙලාවක් තියෙන හින්දා අපි ගියා තිසාවැව පැත්තට. වැවරවුමේ පොඩ්ඩක් ඇවිදලා එන්න කියලා හිතන් තිසාවැව පැත්තට අපි දැන් මේ යන ගමන් හරිම ලස්සනයි පේනවට. නේද මම මේ තිසාවැව දැකලා පිස්සුවෙන් වගේ මේ දුවනවා. හරිම ලස්සනයි තිසාවැව ළඟ. අපි ඉඳපු තැනට පේනවා චෛත්‍ය 5ක්. ඔයාලට පේනවද දන්නේ නැහැ. මම සෝම් කරලා හරි පෙන්නන්නම්. චෛත්‍ය අපිට 5ක් පේනවා. මේ දිසාව ළඟ මේ අපි ඉඳපු තැනට බලමු අපි. මෙන්න මේ තියෙන්නේ අබේගිරිය චෛත්‍ය. ඊට පස්සේ මේ තියෙන්නේ මිරිස වැටිය වෙන්න ඕන. මම දන්නේ නැහැ හරියට මේක නම් මොකද්ද කියලා. මේ වෙල රුවන්වැලි සෑය. ජේතවනාරාමයේ තියෙනවා. ඊට පස්සේ මේ අත කාලිනව හැදපු සඳහිරු සෑය තියෙනවා. ඒකේ චෛත්‍ය 5ක් මෙතනට පේන හරිම ලස්සනයි. ඒකත් එතන තිසාව ළඟ එහෙම අර චෛත්‍ය ටික පේනෙද්දී එහෙම හරිම ලස්සනයි. මේ වීඩියෝස් වලින් පේනවට ඇත්තටම දකිද්දී හරිම ලස්සනයි එතන. කාම් වයිබ් එකක් තමයි මේ හරිය තියෙන්නේ. තිසාවැව ගාව තියෙන වැවේ තියෙන වැව් බන්ට් එකට මේ එතන බලක තෙන්දන් තිසාව වටේ බලද්දි හරිම ලස්සනයි. මේ බල් මේ තිසාවැව ළඟ තිබුණු මල් ගහගෙන තමයි මේ මල් කඩාගත්තේ. මේ මල් පූජා කරනවත් එක. ඒක මම දැක්කේ මේ රුවන්වැලි සෑයට එහෙම වඳින්න යනකොට ඔය මලුත් විකුණන් තිබ්බා. අපි දැනන් හිටියේ නෑ එහෙම තියෙද්දි මේ මලුත් පූජා කරනවා කියලා. හරිම ලස්සනයි ඒවත් ඉතින්. සැනසීමක් දැනෙනවා මේ වගේ දකිද්දි. මේ වගේ ලස්සන තැන් හරිම
ලස්සන මේ වගේ තැන් පරිස්සම් කරගන්න. අපි දැක තිසාවැ වට එහෙම කුණු එහෙම සෑහෙන්න තිබුණා. ඒව එහෙම දාලා එන්න එපා කවුරුවත් මේ ගිහිල්ලා. මේ බලන්න අපිට චූටි යාළුවෙකුත් හම්බුණා ඒ වෙලාවේ. ආපහු හොටෙල් එකට ඇවිල්ලා මේ චුට්ටා මේ හොටෙල් එක ඔන්චිලාත් වෙනවා. ඒකත් අපි මේ පදින ගමන් ඉන්නවා. ඊට පස්සේ අපි මේ අපේ රූම් එකට රෙඩි වෙලා තිබුණ හින්දා අපේ රූම් එකටත් ගියා. මේ තියෙන්නේ අපි ඉන්න රිසෝට් එකේ උඩ අපේ රූම්ස් තිබුණේ උඩ. මේ තියෙන්නේ අපේ ඉඳපු රූම් එක. මේක ට්‍රිපල් රූම් එකක් මං හිතන්නේ මට මතක විදියට. මේක මේ වගේ බෙඩ් එකකුයි තව වෙනම සිංගල් බෙඩ් එකකුයි තමයි තියෙන්නේ. මේකේ ටොයිලට් එකයි බාත්රූම් එකයි වෙන වෙනම තමයි තියෙන්නේ. ඒක දෙපැත්තට වෙන වෙනම තියෙන්නේ. ඊට පස්සේ අපි පල්ලෙහාට ආවම තව චූටි යාළුවෙකුත් හිටියා. අපි යාටත් කෑම ටිකක් දීලා ඊට පස්සේ අපි ලෑස්ති වෙලා අපි මුලින්ම යන්න ගියා ජේතවනාරාමයට. මේ ජේතවනාරාම බලන්න අපි දැන් යන ගමන් මේ යන අතරමඟ මම ගත්ත වීඩියෝස් කීපයක් හරිම ලස්සනයි. මේ අනුරාධපුර කියන්නේ වෙනමම ලස්සනක් තියෙන තැන. අපි දැන් මේ ජේතවනාරාමයට යන අතරමඟ මේ යන පාරේ තියෙන ඒවා. අනුරාධපුරයේ පිහිටි ජේතවනාරාමය යනු දැවැන්ත ස්තූපයක් පමණක් නොවන අතර එය අනුරාධපුර මහවිහාර පරිශ්‍රය, අභයගිරි ආරාමික පරිශ්‍රය වැනිම වූ විශාල භූමියක විසිරී ඇති ආරාමික පරිශ්‍රයකි. බොහෝ දෙනෙකු දැවැන්ත ජේතවන ස්තූපය පමණක් දැක වැඳ පුදාගෙන එන නමුත් ජේතවනාරාමය යනු අතිවිශාල ප්‍රදේශයක විහිදී ඇති වටිනා නටබුන් රාශියකින් සමන්විත ප්‍රදේශයකි. ජේතවනාරාමය ඉදිකරනු ලැබුවේ ක්‍රිස්තු වර්ෂ 276 303 දී රජ කළ මහසෙන් රජතුමාගේ සමයේදීය. අභයගිරි විහාරයෙන් වෙන් වී ගිය 300ක පමණ භික්ෂූන් කණ්ඩායමක් දක්ඛින විහාරය මූලස්ථානය කොටගෙන සිය ආගමික කටයුතු කරගෙන ගොස් ඇති අතර එම පිරිස සාගලික නිකාය ලෙස හඳුන්වා ඇත. සාගල නම් භික්ෂූන් වහන්සේ නමකගේ මූලිකත්වයෙන් ඇරඹි නිසා එනමින් හඳුන්වා ඇති අතර මහසෙන් රජු විසින් මහවිහාරයට අයත් වූ භූමියක ජේතවන විහාරය ඉදිකොට පූජා කර ඇත්තේ මෙම දක්ඛින විහාරයේ විසූ තිස්ස නම් භික්ෂුවකටය. මහසෙන් රජු විසින් වැඩ ආරම්භ කරන ලද නමුත් ජේතවන විහාරයේ වැඩ අවසන් කරන ලද්දේ එතුමාගේ පුත් කිත්සිරි මෙවන් රජු විසිනි. ජේතවන විහාර භූමියෙන් හමු වී ඇති ශිලාලේඛනවලද පැරණි සිංහල මූලාශ්‍රයන්හිද මෙම වෙහෙර හඳුන්වා ඇත්තේ දෙනා වෙහෙර, දෙනා රජමහ වෙහෙර ආදී නම් වලිනි. ජෝති හෝ ජෝතිය වන උයනෙහි ඉදිකළ නිසා එහි වර්තමාන නාමය වන ජේතවන විහාරය වී යැයි සැලකේ. ආරාමේ ප්‍රධානතම අංගය වන ජේතවන ස්තූපය ඉදිකර ඇත්තේ බුදුන් වහන්සේගේ පටිධාතුවෙන් කැපූ කොටසක් නිදන් කරමින් බවට පූජාවලිය, පැරකුම්බා සිරිත වැනි සාහිත්‍ය මූලාශ්‍රයන්හි තොරතුරු දක්නට ලැබේ. ප්‍රතිමාගර, සන්නිපාතශාලා, දානශාලා, බෝධිගර ආදී අංග සම්පූර්ණ විහාරයකට ඇවසි සියලුම අංගයන් මෙහි අඩංගු වන නමුත් බොහෝ විට නරඹන්නන් බැතිමතුන් විසින් අවධානය යොමු කරනු ලබන්නේ ප්‍රධානතම අංගය වන ස්තූපයට පමණි. මහසෙන් සමයෙන් පසුව වරින් වර පාලකයන් රැසක් විසින් ජේතවන විහාරය විවිධ පිළිසකර කිරීම් වලට ලක් කර ඇත. මහ පරාක්‍රම බාහු රජු විසින් අනුරාධපුර මහසෑ තුනෙහි පිළිසකර කිරීම් සිදු කර ඇති අතර එහිදී මෙම ජේතවන ස්තූපයද පිළිසකර කරන්නට ඇතැයි විශ්වාස කෙරේ.
ඊට පස්සේ අපි ගියේ තෝපාරාමයේ වැඳ පුදා ගන්න. ශ්‍රී ලංකාවේ තැනූ ප්‍රථම බෞද්ධ ස්තූපය ලෙස අඩු අභිෂේක ලද මෙම චෛත්‍යය බුදුරජාණන් වහන්සේ පෙරටු කොටගෙන කර වූ ආරාමය යන අර්ථයෙන් තෝපාරාමය ලෙස හඳුන්වනු ලැබීය. මෙය දේවානම්පියතිස්ස රජතුමා විසින් කරවන ලද අතර මෙහි නිදන් වස්තු වශයෙන් බුදුරජාණන් වහන්සේගේ දකුණු අකුධාතුව නිදන් කර ඇත. තවද මෙම ස්ථානයේ දේවානම්පියතිස්ස රජු විසින් කරවන ලද සංඝාරාමයක්ද ලජ්ජිතිස්ස රජු විසින් චෛත්‍ය ආරක්ෂාවට මෙන්ම අලංකාරයටද හේතු වන වටිනා වටදාගේ ඉදිකර ඇත. පරසතු උවදුරුවලින් විනාශ වූ මෙම චෛත්‍ය ක්‍රිස්තු වර්ෂ 1825 දී එවකට අටමස්ථානාධිපතිව සිටි අතිගරු මයිලගම රේවත නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අනුශාසකත්වයෙන් ප්‍රතිසංස්කරණය කරවන ලදී. පෙනෙන ලක්ෂණවලට අනුව ස්තූපය ගොඩනංවා ඇත්තේ කවාකාර මළුවක් මතය. මෙහි විශ්කම්භය අඩි 164 අඟල් 6කි. අඩි 11 අඟල් 4 පොළොව මට්ටමින් උස්වන මළුව මත ඇති ස්තූපයේ උස අඩි 63ක් වන අතර විශ්කම්භය අඩි 59කි. පසුකාලීන විශාල දාගැබ් සමග සසඳන කල මෙය ඉතා කුඩා වුවත් හැඩය හා නිර්මාණය අතින් අතිශ්‍රේෂ්ඨ වාස්තු විද්‍යාත්මක ක්‍රමයට ගොඩනැංවූ චේතියගරයකි. ස්තූපය වටා අලංකාර ලෙස ඒක කේන්ද්‍රීයව ගල්කුළුණු පේලි 4ක් පිළිවෙලට උස අඩු වී යන ආකාරයට සිටුවා ඇත. පළමු කුළුණු පේලිය ගර්භයේ සිට අඩි 3යි අඟල් 1ක් දුරින් පිහිටුවා තිබේ. එම කුළුණු පන්තියෙන් අඩි 10 අඟල් 8ක් දුරින් දෙවන වටයේද මෙහි සිට අඩි 9 අඟල් 7ක් දුරින් තුන්වන කුළුණු වටයේද පිහිටා තිබේ. තුන්වන පන්තියේ සිට අඩි 14ක් ඈතින් සතරවන කුළුණු පන්තිය පිහිටුවා ඇත. ඔයාලට බලා ගන්න පුළුවන් මේ දැන් පහුවෙන්නේ අබේ වැව නැත්නම් බසවක්කුළම් වැව. අපි දැන් මේ යන්නේ තවත් අටමස්ථාන වලින් එකක් වන මිනිසවැටිය චෛත්‍යය වන්දනාමාන කරගන්න. බලමු අපි එතනටත් ගිහිල්ලා.
ඊට පස්සේ අපි දැන් මේ ඉන්නේ මිරිසවැටිය විහාරයේ. මිරිසවැටි විහාරය මහ විහාරයේම ශාඛාවකි. මෙම ස්තූපය දුටුගැමුණු රජු විසින් කරවන ලද උස අඩි 160ක් වන එහි නිදන් කර ඇත්තේ රජුගේ සධාතුක ජයකොන්තේ බව වාර්තා වේ. රජු භික්ෂූන්ට පූජා නොකොට කිසිවක් ආහාරයට ගෙන නැත. එසේ වුවද අතුපසු වීමකින් මිරිස් මාළුවක් පූජා නොකොට එය අනුභව කිරීමේ වරද නිවැරදි කර ගැනීමට මිරිසවැටි විහාරය කර වූ බව මහාවංශය කියයි. මිරිසවැටි ස්තූපයේද සලපතල මළුව හා වැලි මළුව යන අංගවලින් යුක්තය. මුලදී එයද මුද්ද වේදියක් ගෙන සතරස් කොටුවක් හා චත්‍රය සහිත ස්තූපයක් විය. පසු කාලවල සිදු කරන ලද ප්‍රතිසංස්කරණ වන ප්‍රතිඵලයක් වශයෙන් ස්තූපයේ මුල් ස්වරූපය වෙනස් වී ගොස්ය. මිරිසවැටි ස්තූපය අවට ඇති විවිධ ගොඩනැගිලි අවශේෂ මිරිසවැටි විහාරයට අයත්ය. ඒවා ස්තූපයට බටහිර පැත්තේ ගල්කණු රැසක් සහිත ගොඩනැගිලි අවශේෂ පැරණි උපෝසථාගාරයට අයත්ය. එයද දුටුගැමුණු රජු විසින් තනවන ලද්දකි. ස්තූපයට උතුරු පැත්තේ දානශාලාවේ නටබුන් වේ. සොලින් මෙය කඩා දැමීමෙන් පසු මහ පැරකුම්බාවන් මෙය නැවත ඉදිකරවා ඇත. පළමු ගජබා රජු, වෝහාරික තිස්ස රජු, පස්වන කාශ්‍යප රජු ආදීන්ද මෙහි සුළු ප්‍රතිසංස්කරණ කටයුතු කර ඇත. ලංකාවේ ශිලා කැටයම් අතර ඉතාමත් කලාත්මක ශිලා කැටයම් මෙහි දක්නට ලැබේ. ඊට පස්සේ අපි ගියේ ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ වැඳ පුදා ගන්න. ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ ඉදිරිපිට මෙන්න මේ ප්‍රධාන දොරටු අපි ඇතුළු වෙන ප්‍රධාන දොරටුවේ ප්‍රතිසංස්කරණ කටයුතු කීපයක් ඒගොල්ලෝ කරන හින්දා එතනින් අපිට මේ ඇතුළු වෙන්න බෑ. චුට්ටක් එහායින් ඒගොල්ලෝ හදලා තිබුණ තැනක් එතනින් තමයි ඇතුළු වෙන්න තිබ්බේ. අනුරාධපුර ඓතිහාසික නගරයේ පිහිටි පූජනීය ස්ථාන අතරින් බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ ලෙස ජයශ්‍රී මහ බෝධිය හැඳින්විය හැක. මෙය අටමස්ථාන අතරටද අයත් වේ. මිහිඳු මහරහතන් වහන්සේගේ උපදෙස් මත දේවානම්පියතිස්ස රජතුමා විසින් තම බෑනා වූ අරිට්ඨ කුමරු අත ධර්මාශෝක රජතුමාට යවන ලද ඉල්ලීම පිළිගත් එතුමා දඹදිව ජයශ්‍රී මහ බෝධියෙන් ලබාගත් දක්ෂිණ ශාඛාව සංගමිත්තරණය ඇතුළු පිරිස සමග ශ්‍රී ලංකා ද්වීපයට වැඩම කරවන ලදී. එකල දේවානම්පියතිස්ස රජු විසින් ප්‍රමුඛ ශ්‍රී ලංකා ජනය පූජෝපහාර සහිතව පිළිගන්නා ලද මෙම බෝධි ශාඛාව මිහිඳු මහරහතන් වහන්සේ විසින් පෙන්වන ලද පෙර බුදුවරුන්ගේ බෝධි පීඨ තැන්හි අඩි 21ක් පමණ ගොඩ කරන ලද භූමියෙහි මුදුවප්පුර 15වක දිනට පෙර දින සවස රහින නැකතින් රෝපණය කරන ලද බව ඉතිහාසයේ සඳහන්ය. ශ්‍රී මහ බෝධිය පූජනීය ඇසතු වෘක්ෂයකි. බුදුන් වහන්සේ බුද්ධත්වය ලබා ගැනීමේදී පිටදුන් ඓතිහාසික බෝධි වෘක්ෂයේ දකුණු අංකුර පැලයකි. මෙය පැරකරන ලද්දේ ක්‍රිස්තු පූර්ව 288 දීය.
එය මේ දක්වා ලෝකයේ තිබෙන මිනිස් අතකින් සිට වූ සහ එසේ සිට වූ කාලය දන්නා පැරණිම වෘක්ෂය ලෙස වාර්තාගත වේ. ජයශ්‍රී මහා අපි කියපු දවසේ මේ වගේ අදුප්පඩියා කටයුතු කීපයක් ඒගොල්ලෝ කරන මේ වගේ ගල් බෝධි මළුවේ මේ මම දැක්ක හදලා තියෙනවා ඒගොල්ලෝ හදාගෙන යන ගමන් ඊට පස්සේ අපි මල් පහන් පූජා කළා. ඊට පස්සේ අපි යන්න ගියා රුවන්වැලි සෑයට. ඒ යන අතරමඟදී අපි දැක්ක ලෝවා මහපාය. ඒකත් අටම ස්ථාන වලින් එකක්නේ. ලෝවා මහපාය නම් වහලා තියෙන එක ඇතුළට අපිට යන්න බෑ. අපි එළියෙන් බලාගෙන තමයි ගියේ ලෝවා මහපාය. තඹ මිශ්‍ර ලෝහ උළු සෙවිලි කළ මන්දිරය නිසා මේට ලෝවා මහපාය ලෙස නම් තබා ඇතැයි සැලකේ. මෙම මහා ප්‍රාසාදය මහමෙවුනා උයනේ පිහිටුවා ඇත. මෙය භික්ෂූන් සඳහා පොහොයගයක් ලෙස නිර්මාණය කොට ඇතැයි සැලකේ. මහා ශෛලමය කුළුණු දහස් ගණක් මත මහල් නවයකින් යුක්තව එක් එක් මහලේ රිදියෙන් නිමවන ලද කුළු ගෙවල් කූටාගාර 100 බැගින් සහ ගබඩා දහසකින් සමන්විතව රන් රිදී මැණික් ආදියෙන් දිව්‍ය විමානය ලෙසටම අලංකාරෝමය කර වූ බව වංශ කතාවල සඳහන් වේ. ඊට පස්සේ අපි මේ යන්නේ දැන් රුවන්වැලි මහා සෑය වැඳ පුදා ගන්නයි. අපි රුවන්වැලි සෑයට අපි හවස වෙලානේ ගියේ. සිකුරාදා හවස ගියේ. ඒත් සෙනග හිටියා. සිකුරාදා හවස ඉඳලා නැති එදත් සෙනග ගොඩක් හිටියා. හරිම සැනසීමක් දැනෙනවා රුවන්වැලි මහා සෑය ළඟට යද්දී. ඒක නම් අර වචන වලින් විස්තර කරන්න අමාරුයි. ඇත්තටම මාරම සැනසීමක් දැනෙනවා එතනට ගියාම. ස්වර්ණමාලි මහා චෛත්‍ය රාජාණන් වහන්සේ දුටුගැමුණු මහරජතුමා විසින් කරවන ලද පළමුවන දාගැබ ලෙස හඳුන්වයි. කකුද නම් වැව කෙළවර පිහිට වූ ටැම්ලිපියට අනුව ක්‍රිස්තු පූර්ව 138 දී දුටුගැමුණු මහරජතුමා විසින් මෙම ස්තූපය ගොඩනගන ලද බව සඳහන්ව ඇත. මෙහි ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ ද්‍රෝණයක් පමණ නිදන් කොට ඇත. කාලීනව රත්නමාලි, ස්වර්ණමාලි,
හේමමාලි රුවන්වැලි සෑ නම් වලින් සාහිත්‍ය ග්‍රන්ථවල මෙම ස්තූපය හඳුන්වා ඇත. එකල ස්තූපය අඩි 120ක් උස විය. මෙහි වැඩ නිමවීමට ප්‍රථම දුටුගැමුණු මහරජතුමා අභාවයට පත් වූ බැවින් සද්ධාතිස්ස රජු විසින් සෙසු වැඩ කොටස නිම කළේය. රුවන්වැලි සෑය ගොඩනැගීමේදී දුටුගැමුණු රජතුමා එහි ආරම්භකයා ලෙස කටයුතු කර ඇත. ඉන්පසු මෙම ස්තූපය ගොඩනැගීමේදී රජවරු විශාල ප්‍රමාණයකගේ දායකත්වය මේ සඳහා ලැබී ඇති බවට සඳහන්ව ඇත. ඊට පස්සේ අපි රෑ වෙනකන් චුට්ටක් ඉඳලා රුවන්වැලි සෑය ඊට පස්සේ අපි ආපහු නවතින තැනට ගියා. අපි පළවෙනි දවසේ මෙන්න මේ ටික තමයි අපි වන්දනාමාන කරගත්තේ. බලමු අපි දෙවෙනි දවසේ කොහොමද කියලා. දෙවෙනි දවසේත් අපිට අටමස්ථාන කිහිපයකට යන්න තියෙනවා. අපි දෙවෙනි දවසේ vlog එකකින් හම්බෙමු ඊළඟ වීඩියෝ එක.